ඔන්න මම අද යනවා පොඩ්ඩක් සිටි එක පැත්තේ ඇවිදින්න. අද තර්ස්ඩේ, හෙට ෆ්‍රයිඩේ, සැටර්ඩේ, සන්ඩේ ඇන් මන්ඩේ පබ්ලික් හොලිඩේ. හෙට ඉඳන් ඉතින් පබ්ලික් හොලිඩේ පටන් ගන්නවා. මෙහි අය ඉතින් ගොඩක් අය ට්‍රිප් ගිහිල්ලා, කැම්පින් ගිහිල්ලා, ගොඩක් ඇවිදින්න ගිහිල්ලා. මොකද ලොකු හොලිඩේ එකක් තියෙනවා. සමහර අය අද ඉඳන් නිවාඩු දාලා, සමහර අය මේ සතිය මුලින් ඉඳන් දාලා. මොකද පබ්ලික් හොලිඩේ ටිකක් තියෙනවා. තවත් අයට මෙහි පබ්ලික් හොලිඩේ කියන්නේ ඉතින් ගජවාසි. මොකද ඩබල් පේනේ. ඩබල් පේ කරනවා පබ්ලික් හොලිඩේස් වලට. එතකොට ගොඩක් අය ලංකාවෙන් ආපු අය, ස්ටුඩන්ට්ලා ඉන්න අය සහ ටිකක් සල්ලි වැඩිපුර හොයාගන්න කැමති අය ට්‍රිප් යන එක, කැම්පින් ඔය සේරම පැත්තක තියලා පුළුවන් තරම් පබ්ලික් හොලිඩේ එකේ වැඩ දා ගන්නවා. ඉතින් එතකොට මේ පැය ගානට දවස් දෙකක වගේ ගෙවනේවා එක දවස ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක්. ගොඩක් සල්ලි ඕන මෙහෙදි ස්ටුඩන්ට් ඇවිත් ඉන්න අයට විතරක් නෙවෙයි. ඉතින් ෆැමිලි වර්ක් වීසා ඇවිත් ඉන්න අයට. මේ තියෙන්නේ හයිවේ එකෙන් එක්සිට් එක. එක්සිට් වෙනකොට මේ වේග සීමාවල් තියෙන්නේ 60ට. මේ දවස් ටික අර නිවාඩු දවස් නිසායි පාරවල් කැඩලා අර පාරවල් හදන නිසායි මේ ටිකක් ට්‍රැෆික් වැඩි. පේනවනේ හදද නිල්ම නිල් පාට තියෙනවා. මේ වලාකුළු තියෙන ඔය තනින් තන එකක් දෙකක්. අද රස්නෙත් නැහැ, සීතලත් නැහැ. ගානට ෂේප් එකේ තියෙනවා. මේ තියෙන්නේ මෙහි තෙල් ගණ. මේකේ $1.193ක් කියන $1.93. මෙහි අන්නේ විදිහට තමයි මේ ගහලා තියෙන අර බෝඩ් එකේ ප්‍රයිස් එක. මේක නෝමල් රෝඩ් එකක්. හැබැයි මේකේ වැඩි ලේන් නැහැ. මේක මේ සිටි එකට යන නිසා ටිකක් මේ ස්පීඩ් අඩු කරලා තියෙන්නේ. නෝමලි මෙහි වැඩිපුරම 80ට එහෙම යන පාර 800ට 100 තියෙනවනේ. හයිවේ එකේ 100 තියෙනවා. නෝමල් රෝඩ් එකේ 80ට 60ට 70ට තියෙනවා. මේකේ මං හිතන්නේ මේකේ තිබ්බේ 60 හරි 50 හරි. මේ සිටි එකට යනකොට මෙතන ට්‍රෑම් ලයින් එකක් තියෙනවා. එතකොට මේ ට්‍රෑම් ලයින් එකෙත් අපිට යන්න පුළුවන්. ට්‍රෑම් එක යනකොට සිග්නල් වැටිලා වෙනම ට්‍රෑම් එකට T අකුරක් වැටිලා සුදු පාටට ওই ට්‍රෑම් එක යන්නේ. මෙහි මේ ට්‍රෑම් වල බස් වල යද්දි සල්ලි අපි ලංකාවේ නම් සල්ලි දීලා ටිකට් ගන්න එහෙම නැහැ. මෙහි කාඩ් එකක් තියෙනවා. අපි ඒ කාඩ් එක ගන්න ඕන. ඒක টොප් අප් කරගෙන ඒක තමයි පංච් කරලා යන්න තියෙන්නේ. මේ හරිය ටිකක් බිසී තැනක්. ඉතින් මේ ටිකේ යන්න තියෙන වේග සීමාවලුත් 40ට තියෙන්නේ. ට්‍රෑම් ලයින් එක අපි යන්නේ මේ තියෙන්නේ කළු පාට යකඩ පීල ටිකක්. ඒක තමයි ට්‍රෑම් එක යන රේල් පිළිලි වගේ තියෙන එක. මේ හරියට ලස්සන ගස් තියෙනවා. මේ කියන්නේ සේරම කොළ පාට දිවිච්ච ඒවා තමයි. දැන් තමයි පාට වෙනස් වෙලා තියෙන්නේ. මේකේ ට්‍රෑම් එකේ මේ යන වෙලාවට අපිට සිග්නල් වැටුණාට පස්සේ අපිට යන්න බෑ. අපිට ට්‍රෑම් ලයින් එක යන්න පුළුවන් ට්‍රෑම් එක නැති වෙලාවට. මේ මෙහි තියෙන චර්ච් එක. ඇතර පේන්නේ සිටි එක. දැන් මෙහි ගස්වල කොළ පාට වෙලා බිම වැටෙන කාලේ දැන් ඕටම් එක සමහර ගස් ලස්සනට තනි රතු පාටට කහ පාටට එහෙම තියෙනවා. සමහර ගස් තියෙනවා නෝමලි නිකන් කහ පාට චූටි කහ පාටක් වෙලා අර ලංකාවේ වගේ නිකන් එහෙම වැටෙනවා. එහෙම ලොකු පාටක් තද පාටක් වෙන්නේ නැහැ. සමහර ඒවා කොළ හැලෙන්නෙත් නැහැ. ඒකේ කාලයක් තිබිලා ඒ ගහේ ඒවා ඉදිලා නෝමලි එහෙම වැටෙන්නේ ඕටම් එකට කියලා විශේෂයෙන් වැටෙන්නේ නැහැ. එහෙම ගස්සුත් මෙහි තියෙනවා. මේ තියෙන ට්‍රෑම් ලයින් මේ හරියවල වල පාක් කරන් දැන් මේ හරිය වේග සීමාවල් 40ට තියෙන්නේ. මෙන්න මේ අපි දැම්ම පැත්තක් ගෙවල් තියෙන හරියක්. ඒ හරිය මාර නිදහස් තැනක්. පේනවනේ ගස් ඉඳලා අනිත් එක මේ මෙතන මේ වගේ ගස් දැක්ක නේද ඔයාලා? ගස් අතරමැදින් කපලා තියෙනවා. ඒ කපලා තියෙන්නේ මේ ලයිට් වයර් යන නිසා. ලංකාව වුණා නම් ගහම කපලා දානවනේ. මෙහි නෑ. ගහ මැදින් කපනවා. එතකොට අතු දෙපැත්තට බෙදිලා ඉවර වෙලා ලස්සනට මේ අර වයර් ටික ඇදලා ගානට තියෙනවා. ඊට පස්සේ මං ආවා පාක් එකකට. ගිරව වගේ කියන් යනවා ගණන් ගන්න එපා. මේ වීඩියෝ එක ඉවර වෙනව නැත්තම් මොකද මේ වීඩියෝ එකේ වොයිස් කරන දේවල් තිබ්බට වීඩියෝ නෑ. වීඩියෝ ක්ලිප්ස් නෑ. මේ තියෙන්නේ පාක් එකක් සිටි එකේ. මම මේ දැන් තනියම තමයි ඇවිදින්න යන්නේ. මේකත් කට්ටිය ඉන්නවා හරිය නිදහස්. මොකද වටේම ට්‍රේන් එක යන සද්ද, වාහන, ওই සේරම තීද්දි ওই සිටි එක මැද්දේ මෙන්න මේ වගේ ගස් වවල ලොකු අවුරුදු ගාණක් පරණ ගසුත් එක්ක ලස්සන පාක් මෙහි තියෙනවා.
මේ හොඳට මේව මේන්ටේන් කරනවා. ඉතින් ඒක නිසා පිරිසිදුට තියෙනවා. බිම උනත් ගිහින් වාඩි වෙන්න පුළුවන්. මේ තියෙන ගස් ගොඩක් පරණයි පේනවනේ. ගොඩක් ඒවයි අර දිග අතු මේ වෙල්ලා තියෙන ඒවා සමහර ඒවා කපලා තියෙනවා. ඔය කඳ හරියෙන් කපලා තියෙන්නේ ඒ ටික කපලා ඉතුරු ටික ඉතුරු කරලා තියෙනවා. පරේයොත් ඉන්නවා මේක බල්ලොත් එක් කරගෙන එනවා. මේකේ හකොරන්ට මැවිදින්න පුළුවන්. හැබැයි මට කම්මැලි. දැන් ටිකක් වාඩි වෙලා ඉඳලා දුර බැලුවම ආයේ කොරන්ට ගියාට පස්සේ මේ කොරන්ට ආයෙමත් එන්න ඕනේනේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් කම්මැලි. මම දැන් ඉතින් ගෙදර යන්නයි හදන්නේ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.